කැකුලගේ ආදරේ Kamaha sila sa galbuwa meta Hasali ko na mo amatimpe po na kinkininadati Nilbanet pili kalmakiyadari Muwaradari nuron piri utura suwadatahadati Bubutay jeviti Kැකුලගේ ආදරේ Kamaha Davetiava Obisia Vasante malpipila Hadavate patulina Suandak vela Wisirila Mangadarei Numbadamage adari Edapakan
අද දවසේ ඉඳන් අදිනත ගන්නවා ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සංනිවේදකයා. නැසනම් ප්‍රමුඛතම සම්බන්ධතා සංනිවේදකයා. ඒ තමයි ඩයලොග්. වසර 20යි වසර 20ට මිලියන 10ක ග්‍රාහකයන් ඔවුන් වටේ සමහර විට ඒ අතරින් ඔබත් කෙනෙක් විය හැකියි. ඉතින් අපිට විශාල ආඩම්බරයක් අභිමානයක් මේ අවස්ථාවට මේ වැඩපිළිවෙලට ඩයලොග් සහභාගීත්වය. ඔවුන් විවිධ විෂයන් තමත් සංකීර්ණ විෂයන් සඳහා බරපැන දරමින් ඒ පදනම් පසුබිම් ශක්තිමත් කළා. ඉතින් සිනෙස්ටා පදනම සමග අතිනත බැඳගත් මේ අවස්ථාවේදී ඔවුනට අපගේ උත්තමාචාර්ය අගැයීම ගෞරවය පිරිනැමීම ඇත්ත වශයෙන්ම අපේ යුතුකමක් වගකීමක්. ඒ සඳහා මේ පුංචි මොහොතම භාවිත කරනෝ ආරාධනය කරනවා සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස් මහතාට වේදිකාවට පැමිණෙන්න. එකම ඩයලොග් වෙත පිරිනැමීම ඩයලොග් ආසියාට ආයතනයේ සමූහ අලවි ප්‍රධානී අමලි නානායක්කාර මැතිනියට ආරාධනය කරනවා වේදිකාවට පැමිණෙන්නේ කියා මේ තිලිනය ත්‍යාගය මේ ශක්තිය අපිට ලබා දුන් ඩයලොග් ආයතනයට පිරිනැමෙන මොහොතට අති උත්කර්ෂවත් කුවේර ශක්තියක් මෙතැන් සිට අපිට ලැබෙන මේ බලගැන්වීම නිදැතින්ම ශ්‍රී ලංකාවේ සිනමාවේ කලාකරුවන්ගේ සුබ සාධනය සඳහා අතිශයින්ම දැවැන්ත බලයක් වන බැව් නොඅනුමානයි. තවත් අපි හොඳ අතුලසනාදයක් පිරිනැමූ අමලි නානායක්කාර මැතිනියට ඩයලොග් වේදිකේ ජයන්ත ධර්මදාස් මහතාට තව මොහොතක් ඉන්න කියලා මා ආරාධනය කරනවා. ඒ අතරේ මා විශේෂයෙන්ම අවුරුදු 12ක් තිස්සේ රිදි රැග් සමග සම්බන්ධ වෙච්ච චන්න උපුලි රංගායතනයේ ශිල්ප ශිල්පිනියන් 4 දෙනෙක් අපිට හම්බ වෙනවා. ඒ 4 දෙනාටත් මේ අවස්ථාවේදී අපේ හරසරය පිදීම අත්‍යවශ්‍යයි. ප්‍රථමයෙන්ම මා ආරාධනය කරනවා ඇය පටන් ගන්නේ පළමු රිදි රැග් ප්‍රසංගයේ පාරේ යන කුඩා ළමෙක් හැටියට. ඊට පස්සේ වීණා ජයකුඩගේ ෆ්ලවර් ගර්ල් හැටියට. දැන් එතකොට ඇගේ වයස අවුරුදු 12යි. දැන් 22යි. චන්න උපුලි දෙන්නගේ ගෙදර ඉන්න පුංචි ළමයා. අසේකා විජේවාදන. වසර 12ම රිදී රැහි ජීවත් වෙච්ච චන්න උපුලි රංගායතනයේ චන්න උපුලි දෙපළගේ අනාගතය. ඊට පස්සේ නදිකා පෙරේරා රශ්නි මනෝරත්න මෙයාට අනිවාර්යෙන් ලොකු අත්ප්‍රසනාදයක් ලැබෙනවා. ශමිත හෙට්ටිගේ ආදරණීය සිනා ඔබේ ආදරණීය සිනා මගේ නෙතුරුල්ලේ නිදැල්ලේ සතපෙනා ආදරණීය සිනා ඔබේ ආදරණීය සිනා
නොදන්නා ගීත ගයායයි සුළංවැල් ගීත ගයායයි සයුරෙහි දිය රැලි මිනි මගේ සිතුවිලි කියා ගන්න ගොතය කියම්ද කෙසේ ආහ ආහ ආදරණීය සිනා ඔබේ ආහ ආහ ආදරණීය සිනා ආදරණීය සිනා ඔබේ ආදරණීය සිනා ඔබේ ඉකුත් අවුරුදු 12 දී චන්නපුලි රංගායතනය එක ප්‍රසංගයක් සඳහා අපි මේක අවුරුද්දකට නර්තනාංග වැඩි අඩු වශයෙන් ගෙන බැලුවත් 25ක්වත් කරන්නේ නැති 25 ගානේ 12ක් වැඩි කෙරුවම ඔහු මේ කාලය ඇතුළත චන්නපුලි රංගායතනය ඔබට ඉදිරිපත් කරලා තියෙනවා නර්තන අංග 300ක්. හිතා ගන්නත් අමාරුයි. හැමදාම චන්නට තිබුණේ අලුත් අදහස් ලෝකේ අලුතෙන්ම උත්පාදනය වන නවීනතම නැටුම් කලාවේ අලුත් දේවල් සහ ආලෝකකරණය සහ මේ විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් ඊට ඔබන ඇල්පෙනෙක්ති තුඩ පවා ඔහු තමයි තීරණය කරන්නේ. හැම නූල් පොටක්ම මේ ශිල්පිනියන් ඇඳගෙන හිටපු හැම ඇඳුමකම අයිතිකාරයා අදහසේ අයිතිකාරයා තමයි චන්න විජේවර්ධන. ඔහුට හොඳ අත්පුරුෂනාදයක් අපි පිරිනැමු නැත්තම් ඇත්ත වශයෙන්ම ඒක කළගුණ සැලකීම නොකළ යුතු එකක් නොකලා වගේ එකක් වෙනවා. දැන් අද මේ මොහොතේ අපි කරනවා සෙත් සාන්තියක්. ඇවිල්ලා ඉන්න ඔබට මේකේ වැඩ කරන හැමෝටම සෙත් ශාන්තියක්. ඇස් දල්වාගෙන බලා සිටින්න චන්න උපුලි රංගායතනයේ ශිල්පියෙක් ඔබට ඉදිරිපත් කරන ඩයලොග් රිදිරයේ මේ වතාවේ ශාන්ති කර්මය.